හායි අද මම හදන්නේ ගුලබ් ජාමුන් හදන්න මම හිතනවා මේක ඔරිජිනල් එක වෙන්න ඕනේ කියලා. එහෙනම් මම මේක දාගන්නවා. මේ පොඩි බෝල් එකකට මට නෑ පොඩි එකක්. ඒක නිසා මම පොඩ්ඩක් මේකක් ගන්නෙ. ඔන්න මේ තමයි මම ගන්න වාදනය. ඊට පස්සේ ඔන්න මම මේ ටික මේකකට දාගෙන තිබ්බා ගුලබ් ජාමුන් පිටියක ඔක්කොම ටික තමයි මම හදන්නේ. ඊට මම මේ ටික දාගන්නවා. ඒක සුවඳයි. ඊට පස්සේ අපි උණුනේ පිටි කීර එකක් හදා ගන්නවා. මගේ උණුයි. ඊට පස්සේ ඔන්න මම මේකේ ටික දාලා අනා ගන්නවා. ඔයගලන්ට තියෙන මේක නිමා ගන්න ටිකක් උණු වතුර වලින් හදාගත්ත කිරි එක. මම උණුෙන් දාගත්තේ. ඊට ඔයගොල්ලෝ උණුෙන් හදාගෙන නිමා ගන්න. දැන් මම මෙහෙම කරන්නේ. නැත්තම් අත පිච්චෙන්න පුළුවන්. උණු මම දන්නේ නෑ මදි වෙයිද කියලා. මගේ කිරි එක ඉවර වෙන්න ළඟයි. උණුනේ දාගන්න එපා. නිකන් කිරිට අපි සුවඳක් තමයි එන්නේ මේ පිටි එකේ. මම මේක වැඩි කරගන්න ටික ටික අනන්න දානවා. මෙහෙම තමයි මගේ එක. ඔයගොල්ලෝ උණුෙන් දාගන්න එපා. නිමාගෙන් තමයි දාන්න ඕනේ අනිවාර්යෙන්. මම නිමාගෙන් තමයි දාලා මට අමතක වුණා. හරිම soft. Get it off එකේ සුවඳ. වැඩි වතුර දාගන්න එපා. දාගත්තොත් අමාරුයි. ඊට මේ තියෙන්නේ මම හදාගත්ත මිශ්‍රණය. කියන්නේ ගුලබ් ජාමුන් එක. ඊට පස්සේ ඔන්න මේක අපි විනාඩි 7ක් විනාඩි 10ක් විතර වහගෙන තියාගන්න ඕන. මන්නම් මේ සීනි අරක අපේ මිශ්‍රණය වහන්න තියලා සීනි තිය කරගන්න මේක තමයි ගත්තේ. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලෝ එන්නේ ඒකින් භාගයක් ගන්නවා නම් ඔයගලන්ට ඒ ගානට තමයි සීනි ඕන වෙන්නේ. අනික ඔයගලන්ට ඕන ගානට ඔයගලන්ට ගන්න පුළුවන්. මම සීනි ටික දාගත්තා. ඔන්න ඊට පස්සේ මම සීනි ටික දාගත්තා. ඊට පස්සේ මම වතුර ටිකක් දාගන්නවා. ඊට පස්සේ වතුර දාලා මම ටිකක් මික්ස් කරගන්නවා. ඕනේ මික්ස් කරගන්න සාමාන්‍යයෙන්. ඊට පස්සේ ඔන්න දැන් මම මේක ලිපේ තියා ගන්නවා. ඔන්න ඊට පස්සේ මං කඩද මුංගුවට දැම්මා. ඔයගලන්ට දෙකක් දාගන්න පුළුවන්. මං තුනක් දැම්මා. මොකද මගේ යට පොඩි, ඒ කියන්නේ සාමාන්‍ය ගාන
සීනි දී වුණාට පස්සේ ඔයගලන්ට පුළුවන් මේක ලිප ඔෆ් කරගන්න. දැන් මේක කලවම් කරගන්නවා. දැන් නම් සීනි දිය වෙලා වගේ. හැබැයි ඔයගොල්ලෝ මං කියන්න බැරුව ගියා. ඔයගොල්ලෝ සීනික හදාගත්තේ වතුර වැඩියෙන් දාගන්න එපා. දැම්මුනොත් ඔයගොල්ලෝ ලිප මම ඕෆ් කරනවා. ඕෆ් කරලා ටිකක් අතර ගන්න රහ බලනවා. සීනි මදි වගේ නම් අපහු සීනි ටිකක් දාලා ලිප ඔන් කරගන්නවා මේකටම. දැන් ඔන්න මගේ සීනි ටික හොඳටම දිය වෙලා. ඉතින් මම දැන් මේක ඔෆ් කරගන්නවා. ඔන්න ඊට පස්සේ අපි මේ වහලා තිබ්බ අපේ මිශ්‍රණය ගන්නවා. මෙන්න මෙහෙම තමයි ඉන්නේ. ඊළඟට අපි අපහු මේක ටිකක් ගණන් නොවේ නෑ. ඊට පස්සේ අපි මේක ගුලි ගහ ගන්න ඕන. අපිට අනාගන්න ඉස්සෙල්ලා අතට තෙල් ටිකක් ගාගෙන මේ වගේ හොඳට මේ අනා ගන්න පුළුවන්. ඔයගලන්ගේ බටර් හරි තෙල් හරි තියෙනවා නම් හොඳයි. ඔන්න ඊට පස්සේ මම කෙන අතේ ඇලෙන්නේ නැහැ තමයි ඒක. එහෙම නෙමෙයි. දැන් ටිකක් වැඩි තෙල් ගා ගන්න එපා. එහෙම ඔයගලන්ට කැමති ප්‍රමාණයකට බෝල ගහගන්න පුළුවන්. ගුලි කරගන්න. මම මගේ පළවෙනි එක මෙන්න මේ වගේ ගාන්න තමයි හදාගත්තේ. ඔන්න ඔය වගේ මේ ඔක්කොම හදාගන්න තියෙන්නේ. මම මේ වගේ වාජනයකට තමයි දාගත්තේ. මේක නිකන් හරියට ක්ලේ එකක් වගේ. මේ තියෙන්නේ මගේ ගුලත් ජාපු බෝලේ ටික. දැන් අපිට තියෙන්නේ මේක බෙදා. ඔන්න දැන් මේ ටික බෙද ගන්න තමයි තියෙන්නේ. හරිනේ. දැන් ඔන්න මගේ මේක නිවිලා තියෙන්නේ සීනි මිශ්‍රණය. ඔන්න ඔහොම තමයි මම දැන් ගිහින් බෙද ගන්නවා මේක. රන්වන් පාටිටම බෙද ගන්න ඕනේ මේක. ඔයගලන්ට දැන් මම විශේෂ කාරණා ටිකක් කියනවා මට කියන්න බැරුව ගියා. ඒක තමයි මම අර ගුලත් ජාමුන් මිශ්‍රණයට ඕන කිරි වර්ගයක් දාගන්න පුළුවන්. හරිද? ඔන්න දැන් ඕක බදින්න යන්නේ මම ওই ටික කියන්න තමයි දැන් මගේ විශේෂ කාරණා ටික. මගේ සීනි එක නම් නිමිලා ගාන්ට තියෙනවා. ඉතින් දැන් ඔන්න මම බැල ගන්න රන්වන් පාටට බැද ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ රන්වන් පාටට බැදලා ඉතුරු ටික මම ඔයගලන්ට පස්සේ කියන්නම් එහෙනම්. මේ තමයි සීනි එක. ඔන්න දැන් ඔන්න ලිපේ තියෙන්නේ මම. මේ තියෙන්නේ හොඳට තියෙනවා. ඔන්න දැන් මම දානවා. ඒක ඔන්න හදවසම ටික ටික දා ගන්නවා. මේ තියෙන්නේ මගේ බෝල ටික. මේ තියෙන්නේ මගේ ලිප. මම ටික ටික දා ගන්න තමයි තියෙන්නේ. දැන් ඊට පස්සේ මම හොඳට හඳෙන් අලේ ටික ටික බදලා යනවා. ගණන් පාවයි. මේක විනාඩියෙන් ගම් පාටට වෙලා. මෙහෙමයි